හැමෝටම සුබ උදෑසනක් වේවා. අද මම ඉන්නේ කොළඹ කොටුවේ. කොළඹ කොටුව කිව්වම කවුරුත් දන්නවනේ. නමුත් හැමෝම දන්නේ කොළඹ කොටුව කිව්වම ලාභෙට බඩු ගන්න පුළුවන්, ගොඩක් දේවල් ගන්න පුළුවන් කියලා. නමුත් අද මං යන්නේ ලාභෙට බඩු ගන්න එක ගැන නෙවෙයි. කොළඹ කොටුවේ තියෙන විශේෂ ස්ථානයක් ගැන තමයි මං අද ඔයාලට කියන්න යන්නේ. කොළඹ කොටුවට ඔයාලා ගිහින් තියෙනවා නම් දැකලා ඇති රතු පාටින් තියෙන ලොකු බිල්ඩින් එකක් තියෙනවා. මං අද කියන්න යන්නේ ඔයාලට ඒ ගැන. මේ තමයි රතු පල්ලිය. මේ රතු පල්ලිය කියන්නේ ඉස්ලාම් භක්තිකයන්ගේ පල්ලියක්. මේ රතු පල්ලියේ තියෙන විශේෂත්වයක් තමයි මුළු ආසියාවට මේ ආකෘතියෙන් හදලා තියෙන එකම එක පල්ලිය මේ රතු පල්ලිය. ඉතින් මමත් කවදාකවත් ඉස්ලාම් භක්තිකයන්ගේ පල්ලියකට ගිහින් නෑ. ඉතින් මටත් මේක අලුත් අත්දැකීමක් වෙනවා. ඒ නිසා අපි ඇතුළට ගිහින් බලමු මේ පල්ලිය ඇතුළ කොයි වගේද තියෙන්නේ කියලා. අපි ඇතුළට ගියේ 3 වෙනි ගේට් එකෙන්. ඇතුල් වෙනකොටම අපිට මෙන්න මේ වගේ ඇඳුමක් දෙනවා ඇඳ ගන්න. ඒක ඇඳගෙන තමයි අපි ඇතුළට යන්න ඕනි. අපි හැම ආගමකටම ගරු කරනවානේ. ශ්‍රී ලංකාව කියන්නේ බහුආගමික බහුවාර්ගික රටක්. ඉතින් අපි හැම ආගමකටම ගරු කරන්න ඕනි. ඉතින් මෙයාලගේ මේ පල්ලිය ඇතුළට යනකොට අපි මේ දෙන ඇඳුම ඇතුළට ඇඳගෙන තමයි යන්න ඕනි. මේ රතු පල්ලිය තට්ටු 6කින් සමන්විත වෙලා තියෙනවා. මේ තට්ටු 6ෙම 2016 අවුරුද්දේ වැඩි ඉවර කරා කියලා තමයි කියන්නේ. මේ පල්ලිය ඇතුළට යන්න පුළුවන් කියලා මම කලින් දැනන් හිටියේ නෑ. මමත් මේ මෑතකදී තමයි දැනගත්තේ. දැනගත්ත දවසේ ඉඳලා මේක ඇතුළ බලන්න යන්න මාරම ආසාවකින් හිටියේ. ඉතින් හින්දු උනත් බෞද්ධ උනත් ඕනම ආගමික කෙනෙක්ට මේ පල්ලිය ඇතුළට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි හැමෝම හැම ආගමක් ගැනම දන්නේ නැහැනේ. ඉතින් මේ වගේ තැන් බලන්න ගිහිල්ලා අපිට ඒ ආගමික දේවල් අපිට දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනි මේ පල්ලිය බලන්න යනවා නම් ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රේ කරන ටයිම් එක තියෙනවා. ඒ කියන්නේ මම දන්න විදිහට උදේ 5:00 වගේ, දවල් 12ට හවස 4 වගේ වෙලාවන් වල තමයි යාලා ප්‍රේ කරන්නේ. ඒ වෙලාවට අපිට මේක ඇතුළට යන්න බෑ. ඒ නිසා ඒ වෙලාවන් මගහැරලා ඔයාලා මේ පල්ලිය බලන්න යනවා නම් යන්න. අපි දැන් ඉන්නේ පල්ලිය ඇතුලේ. හැබැයි එළියෙන් බැලුවට වඩා ඇතුළ ගොඩක් විශාලයි කියලා මට හිතෙනවා. මොකද එළියෙන් ගොඩාක් අර උසට පේනුනට පළල ගොඩක් ඇති කියලා හිතන්න අමාරුයි. නමුත් මේක ඇතුළට ඇවිල්ලම් බලන්න ඕනි මේකේ විශාලත්වය කොච්චරද කියලා. ඇත්තටම මේක එළියෙන් වගේම ඇතුළත් ගොඩාක් ලස්සනයි. ඒ වගේම තමයි අපි මෙතෙන්ට ආවට පස්සේ අපි ඇත්තට මේ දේ ගැන දන්නේ නැහැනේ. ඉතින් අපිට හොඳ වෙල්කම් එකක් දීලා අපිට මේ පල්ලියේ හිස්ටරි එක ගැන කියලා දුන්නා. මේ ඉන්නේ මම. ඒ ඇඳුම ඇඳන් පොඩි පාතිමා ලුක් එකක් තියෙනවනේ. මේ තියෙන්නේ ඉස්ලාම් භක්තිකයන් ප්‍රේ කරන ස්ථානය. ඒ වගේම තමයි මේ බිම අල්ලලා තියෙන ටයිල්ස්, එතකොට මේක ඇතුලේ තියෙන ඩිසයින්, මේ හැම එකක්ම ඉරාන් වලින්, දුබයි වලින් වගේ තමයි මේ පල්ලිය වෙනුවෙන්ම ගෙනලා තින්නේ. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඔක්කොම මේ පල්ලිය වෙනුවෙන්ම හෑන්ඩ් මේඩ් වලින් කරපු ඒවා. ඒ වගේම තමයි මේක ඇතුළට ගියාට පස්සේ අපිට නිදහසේ ෆොටෝස්, වීඩියෝස් ගන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තට මේක වටිනවා. ඒ වගේම තමයි අපි තට්ටු 6ටම ගියා. ඒ වගේ මේකේ හිස්ටරි එක ඉගෙන ගත්තා. එතකොට මේක හදලා තියෙන විදිය, ඒ වගේම මේකේ එකවර භක්තිකයන් 6000කට ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් තට්ටු 6ටම මේ විදිහට පඩිපෙළේ යන්න ඕනි. මහන්සි වුණත් ගියා. මොකද උඩටම ගිහින් බලමු උඩටම පල්ලයි කොයි වගේද පේන්නේ කියලා. ඒ වගේම තමයි මට මේක කියන්න ඕනි අනිවාර්යයෙන්ම මාරම අත්දැකීමක්. මොකද අපි ක්‍රිස්තියන් පල්ලිවලට, පන්සල් වලට, කෝවිල් වලට වගේ ගිහින් තිබුණාට මුස්ලිම් පල්ලියකට ගිහින් නෑනේ. ඉතින් මේ මගේ පළවෙනි අවස්ථාව මම මෙහෙම ඉස්ලාම් භක්තිකයන්ගේ පල්ලියකට ආපු. ඉතින් මේ ඒක
මේකේ අපි ගොඩක් දන්නේ නැති දේවල් තියෙනවා, ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා මට හිතුණා. එක එක ආගම් ගැන අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මං හිතනවා මෙතනත් අපිට ලොකු අවස්ථාවක්. මොකද ඕනම ආගමික කෙනෙක්ට මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඇවිත් බලන්න. මේක ඇත්තටම මේ මාරම ලස්සනයි. හරි, අපි තට්ටු 6ම නැගලා 6 වෙනි තට්ටුවටම ආවා. උඩ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ වෙලාවේ නම් ගොඩක් අවුව සැරයි. මොකද මේ වෙලාවේ අපි යනකොට උදේ 11ට විතර ඇති. ඉතින් ගොඩක්ම අවුව සැරයි. සාමාන්‍යයෙන් මෙතන මං හිතන්නේ ගොඩාක්ම ලස්සන උදේ පාන්දර ඒ වගේම හවස ඉර බැහැගෙන යාමට මෙතන මාර ලස්සන ඇති කියලා මට හිතුණා. ඒ වගේම මම ෆොටෝස් දැකලා තියෙනවා එහෙම. ඒ වගේ වෙලාවට නම් මෙතන ගොඩක්ම ලස්සනයි. ඒ වගේම මේ ඇති එහා පැත්තෙන් පේන්නේ කොළඹ වරාය. කොළඹ වරාය පේනවා මේකේ උඩටම ගියාම. ඒ වගේම මේ පේන්නේ නෙළුම් කුළුණ. ඒ හැමදේම මේකේ උඩටම ගියාම පේනවා. ඒ කියන්නේ කොළඹ නගරයම වගේ මෙතන උඩට ගියාම පේනවා. ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේකට රතුපල්ලිය කියන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. රතුපල්ලිය කියන්නේ හේතුව තමයි මේකේ කලර් එක බලන්නකෝ. රතු පාටයි සුදු පාටයි කලර් එකක් තියෙන්නේ. කුරාණයේ තියෙනවා දෙළුම් ගෙඩිය කියන්නේ දිව්‍යමය පළතුරක් කියලා. ඉතින් මේ දෙළුම් ගෙඩිය ඇතුලේ රතු සුදු කියන කලර්ස් දෙක මික්ස් කරලා තමයි මේ රතුපල්ලියේ ආකෘතිය හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන හැඩේ තියෙන්නේ දෙළුම් ගෙඩියක් හැඩයට තමයි මේ බිල්ඩින් එකේ කොටස් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකට රතුපල්ලිය කියලා කියන්නේ දෙළුම් ගෙඩියක් හැඩයට ඒ පාටට හදලා තියෙන නිසා. ඉතින් ඇත්තටම මේ පල්ලිය ගොඩක් ලස්සනයි. මටත් ලොකු අත්දැකීමක් වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රෞಢත්වය මුළු ලෝකෙටම අරන් යන තැනක් විදිහට රතුපල්ලිය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලත් කොළඹ කොටුවට ආවොත් අනිවාර්යයෙන්ම මේ රතුපල්ලියට යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ආය අලුතෙන් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.